මේ ගැන නොදැන කෝපි නම් බොන්න එපා. මේ තියෙන්නේ ඉතියෝපියාවේ උස්බිම්. සියවස් ගණනාවක් පුරා රහස් රැසක් සංවාගෙන සිටින දේශය. පුරාවෘත්තයකට අනුව නම් නවවන සියවසේ කලඩ් නම් එඬේරෙක් තම එළුවන්ගේ අමුතු ජවයක් දුටුවා. ඔවුන් රතු පැහැති බෙරි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුවයි මෙම ජවය ඔවුන්ට ලැබුණේ. කුතුහලයෙන් පෙළඹුණු කලඩ් එම බෙරි කිහිපයක් නෙලාගෙන ගියේ ආගමික නායකයන් වෙතටයි. මුලදී එම බෙරි පිළිකුල් සහගත ලෙස සැලකූ නායකයා ඒවා ගින්නට දැම්මා. නමුත් පුදුම සහගත දෙයක් සිදු වුණා. දැවෙන බෙරි වලින් නැගුණු සුවඳ අතිශයින්ම ප්‍රියමනාප වුණා. එම සුවඳ ඔවුන්ගේ අවධානය දිනාගත්තා. ඉක්මනින්ම මෙම පුදුම සහගත බෙරිවල ඇති උත්තේජන ගුණය ඔවුන් වටහාගත් අතර යාඥාවන් සහ රාත්‍රී කාලයේ අවදියෙන් සිටීමට එය උපකාරී වූ බව සොයාගත්තා. එදා ඉතියෝපියාවේ බිහි ඒ කුඩා රතු බෙරි අද මුළු ලෝකයම අවදි කරවන පානයක් බවට පත් වී තිබෙනවා. කෝපිවල උපත සැබවින්ම විස්මයජනකයි.